හයි හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ රසම රස ගුණදායක වගේම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් ගැන. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ලුණු, කැරට්, ලීක්ස්, මොමිරිස් කරපිංච පොඩිපොඩි කපා ගන්නවා. ඊට පස්සේ බෝල් එකකට මම මෙතන දාගන්නවා පාන් පිටි ග්‍රෑම් 250ක් වගේ කප් එකක්. ඊට පස්සේ ලුණු චුට්ටක් අපි එකතු කරගන්නවා රස අනුව. ඊට පස්සේ වෙජිටබල් ඔයිල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ඇඩ් කරලා තියෙනවා මිලිලීටර් 180ක් වගේ ප්‍රමාණයෙන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ෆ්‍රෙෂ් මිල්ක් නැතුව අපිට කිරිත් උණු පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ රස වැඩි වෙන්න වෙන මෙයාගෙන් චීස් කෑල් දෙකක් මම මෙතන දාගන්නවා. ඊට පස්සේ හොඳට අපි මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕන. කැට නැති වෙන්න, කැට වගේ එන ගතිය චුට්ටක් නැති වෙන්න හොඳට අපි මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන්නේ මේක බ්ලෙන්ඩ් කරගත්තා නම් හොඳයි කියලා. මොකද එතකොට අපිට අර පේස්ට් එක හොඳට හදාගන්න පුළුවන් කැට ගතිය නැති වෙන්න. මෙන්න මේ විදිහට. ඔන්න බලන්න බ්ලෙන්ඩ් කරගත්තාම මෙන්න මේ වගේ වැඩි උකුත් නැති දියාරුත් නැති මිශ්‍රණයක් අපිට තියෙන්න ඕන. හරි දැන් ඔන්න අපි කපාගත්තු වෙජිටබල්ස් ටිකයි ඊට පස්සේ ලුණු, අමුමිරිස්, කරපිංචා ඔන්න ඔය ටික දාගන්න බලන්න කොච්චර ලස්සනද කියලා පාටවල් ටික. දැන් මේ ටික ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගමු. ඊට පස්සේ මම මේකට දාගන්නවා කැරිමිරි චුට්ටක්. ඉතින් චුටි බබාලට මේක දෙනවා නම් හරි නැත්නම් මිරිස් වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඒක නොදා ඉන්න පුළුවන්. ඔන්න දැන් අපි මිශ්‍රණය ලැහැස්ති. ඊට පස්සේ පෑන් එකකට මෙන්න මේ වගේ ඔයිල් චුට්ටක් දාගෙන ඊට පස්සේ ඔන්න අපි මේ මිශ්‍රණය පෑන් එකට මෙන්න මේ විදිහට දාගන්න ඕනි. පෑන් එකට දාගත්තට පස්සේ අපිට පොඩ්ඩක් ඔය ටික ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. දැන් ඔය රොටි මිශ්‍රණය ටිකක් ඔන්න හොඳට තැම්බීගෙන එන්නේ. පොඩි වෙලාවක් ඔන්න ඔහම හොඳට ඒක චුට්ටක් පුච්ච ගන්න ඕනි. ඊට පස්සේ අපිට අනිත් පැත්ත හරවලා ඒ දෙපැත්ත රන්වන් පාටක් එන විදිහට මෙන්න මේ වගේ ලස්සනට පුච්ච ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලා ගොඩාක් ඉන්දර වැඩි කරගෙන මේ රොටි පුච්ච ගන්න එපා. මෙන්න මේ වගේ පාටක් එන විදිහට පොඩි වෙලාවකින් රොටි එක ඉක්මනට දෙපැත්ත දාලා අරගන්න. මේ බලන්නකො මේ රොටි එකේ ලස්සන බ්‍රවුනිෂ් කලර් එකක් තියෙනව නේද? ඉතින් ඔන්න ඔය ප්‍රමාණයට වගේ එනකොට ටක් ගාලා දෙපැත්ත හරවලා රොටිය පුච්චගෙන අලිපෙන් අයින් කරගන්න. මොකද මේක වැඩි වෙලා තියාගන්න ඕනේ නෑ. ඒතුළු ඉක්මනටම තැම්බෙනවා. ඔන්න ඔය විදිහට තමයි හදාගත්ත රොටි එක තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි. වෙන අමතර දෙයක් මුකුත් හදන්න ඕනෙත් නෑ. හරිම ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ලොකු පොඩි හැමෝටම මේක ආසාවෙන් කන්න පුළුවන්. ඔයාලත් ගෙදර හදාගන්න පොඩි අමුද්‍රව්‍ය ටිකක් ඕනේ. අනික පොඩි වෙලාවක් යන්නේ පිටියනන කරදර වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න.